ලස්සන ගාඩන් එකක් හදාගන්න ඔයාලත් කැමති නේද? මේ තියෙන්නේ අපි කරපු තවත් ලෑන්ඩ්ස්කේප් එකක්. ඉතින් මේ ලුක් එකට ගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න උනා මේ ප්ලේස් එකත් එක්ක. නමුත් ඉතින් කොහොම හරි අපි අපේ වැඩේ ලස්සනට කරා. ඉතින් අපි බලමු කොහොමද මේක තිබ්බේ, කොහොමද මේ වෙනකොට වෙනස්කම් මොනවද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. එහෙනම් යන් අපි මේකේ කලින් තිබ්බේ වීඩියෝස් වලට මේ තියෙන්නේ අපි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් තිබුණේ විදිය. ඉතින් මෙතන ඇත්තටම කියනවා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් නෙවෙයි අපි මේ රූට් බෝල් ප්ලාන්ට්ස් එහෙම හිටවල ඉවරුණාට පස්සේ වීඩියෝ එකක් මේ තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයෙන් තමයි අපිට මේ ගාඩන් එක කරන්න මේ ලෑන්ඩ් එක හම්බුනේ. ඉතින් අපි මේකට හරියන පැල ටික ඒ විදිහටම ඩිසයින් කරලා හරියටම අදාළ තැන් වලට ඒ පැල ටික දාලා වැඩේ ලස්සනට ඉවර කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා මේ තියෙන්නේ අපි වැඩ කරන් යන ගමන් ගත්තේ වීඩියෝස් කිහිපයක්. ඉතින් සමහර වීඩියෝස් නම් මට මග හැරලා තියෙනවා වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ඇවිල්ලා අපිට ප්ලාන්ට්ස් ආපු වෙලාව. ඉතින් ඇත්තම කියනවා නම් ඉසුල් ප්ලාන්ට් ආයතනෙත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද අපි කියපු වෙලාවටම අපිට පැල ටික ලැබෙන්න සැලසුවා. ඉතින් අපිට ප්ලාන්ටින් වලදී නම් ඇත්තටම ගොඩක් ලේසි වුණා පැල ටික ඒ විදිහට ලැබුණ එක. ඉතින් මේ විදිහට තමයි අපේ වැඩ ටික උන්නේ. ගෙනපු පැල ටික ඔක්කොම අපි ඉඩ තියෙන තැන් වලින් පුළුවන් විදිහට බාගෙන අපේ වැඩේ පටන් ගත්තා. ඒ කියන්නේ පැල ටික හිටව ගන්න පටන් ගත්තා. ඉතින් පැල ටික හිටවන් ඉවරනාට පස්සේ අන්තිමේදී මේ වගේ අවුට්පුට් එකක් තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේක මේ ෆිනිෂින්ම වීඩියෝ එකක් නෙවෙයි. මොකද මේකේ තව ෆිනිෂින් වැඩ ටිකක් තියෙනවා. නමුත් අපි ගත්තේ වීඩියෝ එකක් ෆිනිෂින් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ළඟදීම දාන්නම්. එතකොට මේකේ සමහර තැන්වල ඇත්තටම පොඩි පැචස් තියෙනවා. ඒවා අපි මාරු කරන්න ඕනේ. නමුත් මේ 95%ක් ගාඩන් එකේ වැඩ ඉවර කරාට පස්සේ ගත්තේ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඕනනම් ඔයාලගේ ගෙදර ලස්සනට මේ විදිහට ගාඩන් එක හදාගන්න කතා කරන්න අපිට. අපි එන්සුසු ලෑන්ඩ්ස්කේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්